ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම මේ දවස්වල ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක ගොඩක් ආසාවෙන් බලනවා ඇති. හැබැයි ඔයාලා දැනන් හිටියද දැන් මේ ෆුට්බෝල් මැච් එකක් කියන්නේ ඉස්සර වගේ නිකම්ම මේ ක්‍රීඩකයෝ 22 දෙනෙක් ග්‍රවුන්ඩ් එකේ එහාට මෙහාට දාඩිය පෙරගෙන දුවන දෙයට විතරක් නෙමෙයි. ඇත්තටම දැන් මේ මැච් එකකට මේ AI ටෙක්නොලොජිස් ගොඩක් යූස් කරන ඉස්සරට වැඩි. ඒගොල්ලෝ එක ඩිසිෂන්ස් ගන්න ගොඩක් AI ටෙක්නොලොජිස් යූස් කරනවා. ඉතින් ඇත්තටම කිව්වොත් මේ වෙලාවේදී ලෝකයේ සිද්ධ වෙන දැවැන්තම මිල අධිකම වගේම ගොඩක් සංකීර්ණම AI පරීක්ෂණාගාරයක් වගේ තමයි දැන් මේ ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එක කියන්නේ. ඉතින් අපි මේ ටීවී එකෙන් බලන හැම තප්පරයකදීම ඒක පිටිපස්සේ සුපිරි පරිගණක ගොඩක් සෙන්සර්ස් වගේම මිලියන ගණනක ඩේටා ලයිව් ප්‍රොසෙස් වෙනවා. ඉතින් අද අපි මේ වීඩියෝෙන් කතා කරන්නේ මේ ෆුට්බෝල් මැච් එක පිටිපස්සේ ක්‍රියාත්මක වෙන ප්‍රධානතම AI ටෙක්නොලොජිස් 3ක් ගැන. වගේම මේවා කාලයත් එක්ක ටිකෙන් ටික දියුණු වෙන හැටි ගැන තමයි මේ වීඩියෝෙන් කතා කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකන් බලන්න. ඒ වගේම මේ වගේ අලුත් මේ AI විස්තර දැනගන්න අපේ channel එක ඔයාලා subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරන්න. ඉතින් පළවෙනි ටෙක්නොලොජි එක තමයි මේ කම්පියුටර් විෂන් කියන්නේ. ඉතින් සරලවම කිව්වොත් මේකෙන් කරන්නේ මේ කැමරාවල් පේන රූප සහ වීඩියෝ මිනිස් ඇසකටත් වැඩිය හොඳින් තේරුම් ගන්න පුළුවන් මොලයක් මේ කම්පියුටර් එකට දෙන එක. ඉතින් ඔයාලා දන්නවද මේ 2022 තිබ්බ කටා වර්ල්ඩ් කප් එකේ ඒගොල්ලෝ ස්ටේඩියම් එකේ වහලයට යටින් හයි කරපු විශේෂිත ඔප්ටිකල් ට්‍රැකින් කැමරා 12ක් පාවිච්චි කරා ගියා. ඔව් ඒක තමයි ආරම්භය. ඉතින් මේගොල්ල යුරෝ තරංගාවලියේදී මේකට පාවිච්චි කරන්නේ කැමරා 10ක් වුණාට මේ 2026 වර්ල්ඩ් කප් එකේදී ඒගොල්ල මේකට කැමරා 16ක් පාවිච්චි කරනවා. ඉතින් මේ කැමරා මේ කන්වෙන්ෂනල් බ්‍රෝඩ්කාස්ට් කැමරා නෙවෙයි. මේවා හදලා තියෙනම මේ ප්ලේයර් ට්‍රැකින් වල. මැච් එකක් වෙලාවදී ඔෆ්සයිඩ්ද නැද්ද කියලා තීරණය කරන්න මේ කැමරා පද්ධතියෙන් මේ හැම ප්ලේයර් කෙනෙක්ගේම ඇඟේ ස්ථාන 29ක් තප්පරයකට 50 වතාවක් ලයිව් ට්‍රැක් කරනවා. ඉතින් විශේෂම දේ තමයි හැම ක්‍රීඩකයෙක්ගේම මේ 3D Gaussian splitting කියන තාක්ෂණයෙන් ඒගොල්ලෝ 3D ඩිජිටල් ඇවටර් එකක් බවට පත් කරනවා. ඉතින් ඒ වගේම මේ මැච් එකකට කලින් මේ හැම ක්‍රීඩකයෙක්ගේම 3D ස්කෑන් එකක් කරන නිසා මේ ග්‍රවුන්ඩ් එකේදී ක්‍රීඩක එක පිට එක වැටිලා හරියට පේන්නේ නැතුව ගියත් මේ AI එක පුළුවන් මිලිමීටරයකවත් වැරදීමක් නැතුව කාගේ කකුලද ඉස්සරහින් තියෙන්නේ කියලා හරියටම තීරණය කරනවා. ඉතින් මේකෙන් මැච් එකකදී ඩේටා පොයින්ට්ස් මිලියන 150කට වැඩිය ජෙනරේට් වෙනවා. ඉතින් ඔයගොල්ලන් හිතාගන්න පුළුවන් කොච්චර ඩේටා ගොඩක් එක්ක මේගොල්ලා මේ ඩිසිෂන්ස් ගන්න කියලා. ඉතින් දෙවෙනි දේ තමයි සෙන්සර් ෆියුෂන්. මේකෙන් කරන්නේ මේ විවිධ ක්‍රම කීපයකින් ලැබෙන දත්ත එකතු කරලා එක නිවැරදි තීරණයකට එන එක. අර කැමරාවලින් ට්‍රේඩර්යාගේ මේ බොඩි එක ට්‍රැක් කරන අතරම මේ ග්‍රවුන්ඩ් එකේ තියෙන බෝල් එකත් එක්ක මේ දත්ත ගැලපෙන්න ඕන. ඉතින් මේ 2022 වර්ල්ඩ් කප් එකේදී ඒගොල්ලෝ පාවිච්චි කරපු බෝල් එකේ ඇතුලේ මේ පොඩි සස්පෙන්ෂන් කේබල් වලින් එල්ලලා තිබුණ ඩ්‍රෑම් 14ක සෙන්සර් එකක් තිබුණා. හැබැයි අලුත්ම 2026 වර්ල්ඩ් කප් මේ බෝල් එකේදී ඒක තවත් වෙනස් කරලා මේ සෙන්සරය මේ බෝල් එකේ පිටත පැනල එක සවි කරලා තියෙනවා. ඉතින් මේ සෙන්සර් එකෙන් තප්පරයකට 500 වතාවක් දත්ත යවනවා බෝලයට පයින් ගැව්වේ හරියටම මොන මිලි තප්පරයේදීද කියලා. ඉතින් දැන් මේ AI එකෙන් කරන්නේ මේ බෝල් එකෙන් එන හර්ට්ස් 500 දත්තයි අර කැමරා වලින් එන හර්ට්ස් 50ක දත්තයි එකට එකතු කරන එක. ඉතින් මේ පද්ධති දෙකේම නෙට්වර්ක් සින්ක්‍රොනයිසේෂන් එකිනෙකට මයික්‍රොසෙකන්ඩ් එකකටත් වඩා අඩු කාලයකින් සමපාත කරලායි තියෙන්නේ. ඉතින් මේකට තමයි මේ සෙන්සර් ෆියුෂන් කියලා කියන්නේ. ඉතින් මේ දත්ත දෙක මර්ජ් කරලා තප්පර ගාණක් ඇතුළතදී 100%ම නිවැරදි semi automated offside decision එකක් ඒගොල්ලෝ ලබලා දෙනවා. ඉතින් තුන්වෙනි දේ තමයි මේ ෆුට්බෝල් මැච් එකම වෙනස් කරන ප්‍රධානම දේ. ඒ තමයි මැෂින් ලර්නින්. මිනිස්සු හිතන්නේ මේ AI කියන්නේ නිකන් chatbot එකක් කියලා විතරයි. හැබැයි මේ රියල් වර්ල්ඩ් එකේදී මැෂින් ලර්නින් කියන්නේ මේ patterns අඳුරගන්න පුළුවන් සුපිරිම මොලයක්. ඉතින් මේ මැච් එකක් අතරතුර මේ ප්ලේයර් කෙනෙක් දුවන වේගය, එයා බෝල් එක පාස් කරන රටාව, වගේම සිරුරේ බර මාරු වෙන විදිය වගේ හැම දෙයක්ම මේකට ඇතුළත්. ඉතින් දැන් මේ FIFA ආයතනය පාවිච්චි කරනවා FIFA AI Pro කියන ජෙනරේටිව් AI ඇප් එක. ඉතින් මේක මේ සාමාන්‍ය chatbot එකක් වගේ වුණාට මේක වැඩ කරන්නේ මේ ග්‍රවුන්ඩ් එකේ තියෙන හැම ලයිව් ඩේටා එකක් මතම පදනම් වෙලා. ඉතින් මේ මැච් එකක් අතරතුරදී කෝච්ලට තමන්ගේ භාෂාවෙන් මේකෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපේ මිඩ්ෆීල්ඩර්ස්ලා දකුණු පැත්තෙන් පාස් කරත් ගෝල් එකක් ගහන්න තියෙන සම්භාවිතාවය මොන වගේද කියලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් මහන්සි වෙලා ඉන්න, එහෙම නැත්නම් ඉන්ජර්ඩ් වෙන්න වැඩිම අවස්ථාවක් තියෙන ක්‍රීඩකයා කවුද කියලා වගේ දේවල් මේකෙන් අහලා ගොඩක් දුරට නිවැරදි උත්තර මේ AI එක හරහා ලබා ගන්න පුළුවන්. ඉතින් තව දුරටත් මේක නිකම්ම මේ සෙල්ලමක් විතරක් නෙවෙයි.
මේක දත්තය මත පදනම් වුණ ලොකු යුද්ධයක් වගේ. ඉතින් තවත් වැදගත් දෙයක් තමයි මේ තාක්ෂණය කොච්චර වේගයෙන් දියුණු වෙනවද කියනවා. කටා 2022 වර්ල්ඩ් කප් එකේදී ඔෆ්සයිඩ් එක තීරණය කරන්න ඒගොල්ලෝ සෙන්ටිමීටර් 50ක වගේ ත්‍රෙෂෝල්ඩ් එකක් තිබ්බා. හැබැයි 2026 වර්ල්ඩ් කප් එක වෙද්දී මේක සෙන්ටිමීටර් 10ක් දක්වා අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ප්ලේයර් කෙනෙක් සෙන්ටිමීටර් 10කට වඩා ඉස්සරහින් හිටියොත් AI එකෙන් ලයිව් ඔටෝමැටික් ඔඩියෝ ඇලර්ට් එක රෙෆ්රිට යවනවා මේක ඔෆ්සයිඩ් කියලා. ඉතින් රෙෆ්රිට තියන්නේ ඒක තහවුරු කරගන්න විතරයි. ඉතින් මේ නිසා තීරණයක් ගන්න යන කාලය තප්පර 70 ඉඳන් තප්පර 25ක් වගේ අඩු වෙලා තියෙනවා. ඉතින් ඊළඟ වතාවේදී ඔයාලා මේ ෆුට්බෝල් මැච් එකක් බලද්දී මේ මැච් එක විතරක් බලන්න එපා. ඒක පිටිපස්සේ මේ ක්‍රියාත්මක වෙන ටෙක්නොලොජිස් මොනවද කියලා පොඩි අවධානයක් දෙන්න. ඉතින් ඔයාලා මේ දේ ගැන මොකද හිතන්නේ? මේ AI නිසා මේ ක්‍රීඩාවේ තියෙන සුන්දරත්වය නැති වෙනවා. එහෙම නැත්නම් මේකේ සාධාරණත්වය තවත් වැඩි වෙනවා. ඔයාලා අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ අලුත්ම AI විස්තර දැනගන්න අපේ channel එක දැම්මම subscribe කරන්න. මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම share කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.